උදා වූ 2026 නව අවුරුද්දේ ඉතින් ඔන්න මං අදත් ඔයාලව සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඉස්සෙල්ලම මං කියන්න කැමතියි මේ උදා වූ අලුත් නව වසර ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා කියලා මං සියලු දෙනාටම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මං ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බලමු 2026 අවුරුද්ද ඔයාලට කොයි වගේ අවුරුද්දක් වේවිද? මේ ඔයා වෙනුවෙන්ම විශේෂ වූ අනාවැකියක්. හිත යන පින්තූරයේ තෝරලා ලැබෙන පණිවිඩය විශ්වාස කරන්න. දන්නවද? ඒ පණිවිඩය ඔයාගේ ජීවිතය තුළ සිදුවීමට නියමිත විශේෂ පණිවිඩයක්. 2026 අවුරුද්ද පුරාවටම ඔයාට ලැබෙන දේවල් වගේම වෙන්න තියෙන දේවල් තමයි ඔයා මේ දැන් අහන්න යන්නේ. ඔයාගේ හිත යන පින්තූරය අංක 1ද 2ද 3ද කියලා හොඳින් බලන්න. ඔයා මේ පින්තූරයේ තේරුවා නම් මේ විශේෂ අනාවැකිය ඔයාට. මේ 2026 අවුරුද්ද ඔයාගේ ජීවිතයේ සතුට, වාසනාව, සැනසීම, සාර්ථකත්වය සහ තව තවත් ජීවත් වෙන්න ආසාව අරගෙන මායාකාර මිනිසුන් ආකර්ෂණය වීමට නියමිතයි. මේ මායාකාර මිනිසුන් නිසාම ඔයාගේ ජීවිතය ලස්සන වෙනවා. ආදරය, යාළුකම්, රැකියා ස්ථානයේ ඔයාගේ සගයන් මේ හැමෝම ඔයාට අපූර්ව අත්දැකීම් දෙන ලස්සන අවුරුද්දක්. දන්නවද යහපත් මිනිස්සු ඔයාට ලං වෙනවා. හැබැයි මේ අවුරුද්දේ කවුරු හරි ඔයාගෙන් ඈත් වෙනවා නම් කවුරු හරි ඔයාගෙන් ඈතට ඉවතට යනවා නම් එයාලට යන්න දෙන්න. මොකද ඒගොල්ලෝ නෙමෙයි ඈත් වෙන්නේ. සෝබා දහම මේ විශ්වය තමයි ඒ අයව ඔයාගෙන් ඈත් කරන්නේ. මොකද ඔයාගේ ජීවිතයට අලුතෙන් එකතු වෙන මිනිස්සුන්ට ඉඩ හදන්න ඕනේ හින්දා. මං අර කිව්ව මායාකාර මිනිසුන් වගේම ඔයාගේ ජීවිතයට විශේෂ යම්කිසි දෙයක් එකතු වෙනවා. ඒක අලුත් රැකියාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා අලුත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔයා දන්නවද ඔයා පටන් ගන්නේ ව්‍යාපාරය හෝ කරගෙන යන රැකියාව ඔයා හිතනවටත් වඩා 3 ගුණයකින් සතුට අරන් එනවා. ලාභය, සාර්ථකත්වය හැම දෙයක්ම 3 ගුණයකින් වැඩි වෙනවා. ඔයා දන්නවද මේ අලුත් කාලය ඔයාගේ ජීවිතේ උඩු යටිකිරු කරන සතුට පුරවන කාලයක්. ඒ වගේමයි මේ අවුරුද්දේ ඔයාට විශේෂ දෙයක් ලැබෙනවා. මේ විශේෂ දේ කාගේ හරි කැමැත්තක් හෝ ඔයා බලාගෙන හිටපු කෙනෙක් ඔයාට හා කියන. ඒ කියන්නේ ඔයාට කැමතියි කියලා කියන එක හරි ඔයාට විශේෂ පැමිණීමක් සිදු වෙනවා. ඒ පැමිණීම නිසා ඔයාගේ ජීවිතය ලස්සන වෙනවා. ඒත් ඔයා අතීතයේ පින්තූරයක් දිහා බලාගෙන දුකින් හූල්ල ඉන්නවා නම් ඔන්න දැන් ඔය පින්තූරය පුච්චන්න කාලය ඇවිත්. දැන් ඔයාගේ ජීවිතයට අලුත් සම්බන්ධතා එකතු වෙන්නට අවස්ථාව ඇවිල්ලා. ඒ අලුත් සම්බන්ධතා වෙනුවෙන් ඔයාගේ හිතේ ඉඩ වෙන් කරගන්න. පරණ සම්බන්ධතා ගැන හිතා ඉන්න එක නවත්වන්න. ඉතින් අලුත් සම්බන්ධතාවයකට ඉඩ හැදෙන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ? පරණ දේවල් අමතක කරලා දාන්න. විශ්වාස කරන්න මේ 2026 අවුරුද්ද පුරාවටම ඔයාගේ ජීවිතයට සතුට අරගෙන එනවා. මේ 2026 ආදරණීය අලුත් අවුරුද්දක්. වීඩියෝ එක තාම ඉවර නෑ. ඉතුරු රීඩින් දෙකෙන් පස්සෙන අවසාන ටිකත් බලලම යන්න. ඔයා තේරුවේ මේ පින්තූරය නම් මේ පණිවිඩය ඔයාට. 2026 අවුරුද්ද ඔයා මොන වයස් පරතරයක කෙනෙක් වුණත් ගෙවුණු හැම අවුරුද්දකටම වඩා ඔයාට කිරියෙන් පැණියෙන් උතුරන සාර්ථක ආරම්භයක් ලැබෙන්නේ මේ අවුරුද්දේ ඉඳන්. මේ අවුරුද්දේ ඉඳන් ඔයාට අවබෝධ වෙනවා ඔයාගේ වටිනාකම. ධනය, මුදල්, සාර්ථකත්වයේ ලාභ මේ හැමදේම ඔයාට ලැබෙන්නට නියමිතයි. මේ 2026 අවුරුද්දේ බය නැතුව ව්‍යාපාර ආරම්භ කරන්න. මොකද ඔයා ආරම්භ කරන වෙලාව කීය වුණත් කවදා වුණත් කොයි විදිහක ව්‍යාපාරයක් වුණත් ව්‍යාපාරය සාර්ථක වෙනවා. හැබැයි යහපත් ව්‍යාපාරයක් විය යුතුමයි. සෝබා දහමෙන් ලැබෙන ව්‍යාපාරයක් විය යුතුයි. ඉතින් ඔයා අලුත් ගේකට යන්න ආසාවෙන් ඉන්නවා නම් ඔන්න ඔයාට ඒ කාලය ලැබෙනවා. ඔයාට අවස්ථාව ලැබෙනවා.
ඒ අලුත් ගෙදර හදන්නට අවශ්‍ය මිල මුදල් ඔයාට යහමින් ලැබෙනවා. ගෙයක් විතරක් නෙමෙයි ඔයා බලාපොරොත්තු වෙන ගොඩනැගීමක් හෝ මොනවාම හරි දෙයක් ඔයාගේම කියලා ව්‍යාපාර නාමයක් මේ ඕනෑම ගොඩනැගීමක් සාර්ථක වෙනවා. විශ්වාස කරන්න මේ අවුරුද්ද පුරාවටම ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාට කිව්වා නම් ඔයාට මේ අවුරුද්දේ අපලයි අවුල් කියලා ඔන්න ඒ දේවල් අමතක කරන්න. ඒ දේවල් අදාළම වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාගේ ජීවිතයට ඔයා බලාපොරොත්තු වන හොඳම දේවල් ලැබෙනවා. මං අර කලින් කිව්වා වගේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාගේ මේ අවුරුද්දේ මොනවා හරි ගොඩනැගීමක් තියෙනවා නම් ඒක පටන් ගන්න. ඔයාගේම ව්‍යාපාරයක්, ඔයාගේම ආයතනයක් ගොඩනගන්න. තමන්ගේම කියලා යම්කිසි දෙයක් සාර්ථක වෙනවා. අවසාන වශයෙන් මම ආයෙත් කියනවා සුබම සුබ නවවසරක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම 2026 වසර කියන්නේ ඔයාට ලැබුණු සුදු චිත්‍රකොලයක්. ඒකේ ඔයා කැමතිම පාට වලින් ඔයාගේ ජීවිතය ලස්සනට අඳින්න අද ඉඳන්ම පටන් ගන්න. පරණ දුක, කලකිරීම ඔක්කොම 2025ට බාර දීලා අලුත් බලාපොරොත්තු එක්ක hina වෙලා ඉස්සරහටම යමු. මේ වසරේ ඔයාගේ ලොකුම හීනය මොකද්ද? ඒක අදම පහලින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරලා විශ්වයට මුදා හරින්න. අපි හැමෝම එකතු වෙලා ඒ හීන සැබෑ කරගමු. ඔයා මේ පින්තූරය තේරුවා නම් මේ විශේෂ පණිවිඩය ඔයාට. බය නැතුව ඔය දොර අරින්න. 2026ට යනකොට ඔයාට හිතේ බයක් තියනවා නම් ඔයාගේ අරමුණු සාර්ථක වෙයිද කියලා, ඔයාගේ ජීවිතය සාර්ථක වෙයිද කියලා අනේ බය නැතුව ඔය දොර අරින්න. ඒවා සාර්ථක වෙනවාමයි. ඔයාගේ අරමුණු සැබෑ වෙනවමයි. දොර ළඟට වෙලා අඩිය තියන්නේ නැතුව බයින් ඉන්න එපා. දොරෙන් එහා පැත්තේ ලෝකේ ඊටාම සතුට පිරුණු ලෝකයක්. ඔයාගේ හැම දෙයක්ම එතන ගොඩ නැගිලා දන්නවද? ඔයාගේ ජීවිතේට විශේෂ යමක් සිද්ධ වෙන්නයි යන්නේ. ඒක ඔයාගේ පුංචි ජර්නල් එකේ ඔයාගේ හදවත පතුලේ තිබ්බ අපූර්ව ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවාමයි. හැබැයි ඔයාගේ ජීවිතයට මේ අවුරුද්ද පුරාවටම ලැබෙන ආශිර්වාදයන් ගණන් කරන්නට අමතක කරන්න එපා. මොකද 2026 අවුරුද්ද අවසානයේදී ඔයා ඒ ආශිර්වාදයන් වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද සෝබාදහම ඔයාට ටිකක් වැඩියෙන් අවධානය යොමු කරනවා. එයා බලනවා ඔයා ස්තුතිවන්ත වෙනවද? ලද දෙයින් සතුටු වෙනවද? ඔයා ධනාත්මකයිද? ඔයා සතුටින්ද? මෙන්න මේ දේවල් ටිකත් බලනවා. ඒ නිසා ලැබුණට පස්සේ අමතක නොකර ස්තුතිවන්ත වෙන්න. නොලැබීම් වලට පවා සතුටෙන් ස්තුතිවන්ත වෙන්න. එහෙම නැතුව ගණන් ගන්නේ නැතුව ලැබුණට පස්සේ සෝබාදහම අමතක කරලා එහෙනම් ඉන්න එපා. එහෙම ඉන්න එපා. ඔයා යම්කිසි අහිමි වීමක් නිසා දුකින් හිටියානම් ඒ අහිමි වීමේ දුක සුන්නත් දූලි කරලා දාන්නට විශේෂ යමක් ඔයාට ඒ වෙනුවට ලැබෙනවා. ඉතින් අහිමි වීම ගැන හිතා ඉන්න එපා. ඊට වඩා හොඳම දෙයක් ඔයාගේ ජීවිතයට ළඟම එනවා. 2026 අවුරුද්ද ලස්සනට බාර ගන්න. තාම වීඩියෝ එක ඉවර නෑ. අවසාන එකත් බලලාම යන්න. අවසාන වශයෙන් මම ආයෙත් කියනවා සුබම සුබ නව වසරක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. 2026 වසර කියන්නේ ඔයාට ලැබුණු සුදු චිත්‍රකොලයක්. ඒකේ ඔයා කැමතිම පාට වලින් ඔයාගේ ජීවිතය ලස්සනට අඳින්න අද ඉඳන්ම පටන් ගන්න. පරණ දුක, කලකිරීම ඔක්කොම 2025ට බාර දීලා අලුත් බලාපොරොත්තු එක්ක hina වෙලා ඉස්සරහටම යමු. මේ වසරේ ඔයාගේ ලොකුම හීනය මොකද්ද? ඒක අදම පහලින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරලා විශ්වයට මුදා හරින්න. අපි හැමෝම එකතු වෙලා ඒ හීන සැබෑ කරගමු.